නමුත් දන්තධාතුන් වහන්සේ කිරවැල්ලේ පරතුරේ ඉංග්‍රීසියෙන් හට බාර නොදුන් බව වගකීමෙන් ප්‍රකාශ වීම. තවමත් වාම දන්තධාතුන් වහන්සේ කිරවැල්ලේ පරපුර සතුවේ වන්දනාමාන කුදසිරිත් තුළ කටයුතු සිදු වෙනවා. ඇද්දල අනුරූ දළදාවක් සුද්දන්ට කැවරීමෙන් පසු ඒ අනුරූ දළදාව හඳුනා ගනී කියන බයට රදල බලප්‍රධානීන් විසින් කරඬු 7කට දමා ඉබියතුරු දමා එය කීරවැල්ලේ නොවන පුද්ගලයන් නොදන්නා රහසක් නිසා කීරවැල්ලේ වරුන්ට දළදා මාලිගාවට පැමිණීමට නොහැකි වන ලෙස විහාර දේවාලගම් පනතෙක් වගන්තියක විහාර දේවාලගම් පනත පනුව පත්වන දියවඩනරවරයා කන්ද උඩ රැතික් වේ යුතුයි කියන වගන්තිය තුලක් කිරීමත් කිරවැල්ලේ පරම්පරාවෙන් පැවිදි භික්ෂූන්ට හිමි දළදා තේවාව අහිමි කොට එය වෙනත් භික්ෂූන් වෙතින් තේවාව පවත්වා ගැනීමට කටයුතු කිරීමත් තුළ කරන මේ ඛේදනීය මේ මහ පොළොව නූලන මේ අපරාධය සියලු රටවාසී ජනතාව සත්භාවයෙන් අවබෝධ කරගෙන නුවණින් විමසා බුද්ධිමත්ව කටයුතු කරන්න. රටේ පුරවැසියා විදියට ජනත් ඉදිරියා දැනගත යුතුයි. රජයේ දැනගත යුතුයි. රටේ වගකිය යුතු මල්ලතු අස්කිරි මහානායකයින් වරු දැනගත යුතු. තමන් වහන්සේලාවත් නොදන්නා ඉතිහාස මල්ලතු අස්කිරි චියම් නිකායටවත් දළදා වහන්සේගේ උරුමයක් පැවරිලා නැහැ. එය ඔවුන් වෙත පවරා තිබෙන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී ඒවා කූට අස්සන් ලේඛන තුලින් ලබාගත් තනතුරු බව පැහැදිලි. ඒ නිසා බුද්ධිමත් පසුවිපරම් කිරීමක් වර්තමාන රජයට ආශිර්වාද ලබා ගැනීම තනන් දන්තධාතුන් වහන්සේට සහ දන්තධාතුන් වහන්සේ රැකා ආරක්ෂා කළ පෙර රජ පවුලට දිය යුතුයි. ඒ සාධාරණීය කළ පසු ඔබට අනුරුමාත් දිසානායක ජනපතිතු ඔබට සහ ඔබගේ රජයේද යහපත් ලෙස මේ රාජ්‍ය ආශිර්වාදය ලබා දෙන්නේ දළදා වහන්සේ ආශිර්වාද ලබා ගන්න හැකි වුණට ඒ නිසා ඔබ නොපමාව කිරවැල්ලේ පරපුර සමග දන්තධාතුන් වහන්සේ ඒ දැකුම් මංගල්‍යයට සැබෑ දළදා වහන්සේට වී ඇති අසාධාරණය සහ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට උත්තරාධිකාරී උරුමේ අධිකාරී බලය මතින් කිරවැල්ලේ පරපුර කටයුතු කළ නිසකම වේදේ සොයා බලා දළදා වහන්සේ වෙතේ ඔබ කටයුතු කරමු ඇතැයි බලාපොරොත්තු වෙනවා. නුදරේ දෙමන් සැබෑ දන්තධාතුන් වහන්සේ කිරවැල්ලේ වරු රටේ ජනතාවගේ වන්දනාවට සියසින් දැකවන පුදා ගැනීමේ වන්දනාවට ඉදිරිපත් කරන බව වගකීමෙන් පටන්ස්ත. දන්තධාතුන් වහන්සේ දැකුම් මංගල්‍ය අත් කර ගැනීමට රටවාසී පොදුන ජනතාවට ලෝකවාසී බොදුන් ජනතාවට තිබෙන්නා වූ පරම උරුමයක් අයිතියක්. ඒ වගේම වාම දන්තධාතුන් වහන්සේ සියසින් දැකවැඳ පුදා ගැනීමට මග සකස් කර ඉදිරිපත් කිරීම කිරවැල්ලේ පරපුර සතු වගකීම. මේක පුරාතන සම්ප්‍රදායක්. මේක රජදරුවන්ගේ ක්‍රමවේදයක්. නමුත් සිංහලේ රාජ්‍යයේ රාජ්‍යත්වයේ සංකේතය වූ වාමදත්ත ධාතුන් වහන්සේගේ උත්තරාධිකාරී උරුමේ අධිකාරී බලයෙන් ආරක්ෂා කර ගැනීමට වගකීම් පැවරුනේ කිරවැල්ලේ රජපරපුර. නමුත් කිරවැල්ලේ රජපරපුර ඉංග්‍රීසි ආක්‍රමණයේදී දන්ත ධාතුන් වහන්සේ 1815 ගිවිසුමෙන් පස්සේ තේවාව බාර හිටපු ආර්යපුර සුමංගල හාමුදුරුවෝ සහ කිරවැල්ලේ බුළුගුණේ බණ්ඩා සෙනවිරත්න දිවනිලමෙතුමන් සැබෑ දන්ත ධාතුන් වහන්සේ අරගෙන රාජමාලිගාවේ සහ දළදා මාලිගාවෙන් සහ තේවා බාරයෙන් මිදිලා අලුයම හීලවලඳලා වාරියපොළ සුමංගල හාමුදුරුවොත් පිටමං වුණා නම් එසේ පිට වුණ දිවනිලමෙට සහ සිංහලේ රාජ්‍යයට ඉංග්‍රීසීන් 1817 දී මාතලේ පුබ්බොලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා වූ කියන ඇද්දල අනුරූ දළදා වහන්සේ ඒ කුපක්‍රමශීලීව කටයුතු කරලා ගිරැල්ලේ පරම්පරාවේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ සතුව බහරයට පත් කර තිබුණ ඇද්දල දළදා අනුරූ දළදා වහන්සේ තමයි නාවුල්ල ප්‍රදේශයේ ඉඳලා ඇතෙක් මත පෙරහැරකින් ඉංග්‍රීසි ආණ්ඩුකාරය ඇතුළු උඩරට රදල ප්‍රධානීන් මාලිගාවට වැඩමවටියේ. ඉතින් මේ ඇද්දල අනුරූ දළදා වහන්සේ තමයි සියවස් 1මාරක් පමණ කන්ද උඩරට මාලිගාවට වැඩමවලා මේ පෙරහැර මංගල්‍යයන් සිද්ධ කරා. නමුත් කිසිම තැනක ඉතිහාසයේ සඳහන් වන්නේ නැහැ ඩොයිලිගේ දිනපොත. ඒ වගේම කන්ද උඩරට රාජධානිය ආක්‍රමණයෙන් පසු 1815 ගිවිසුමෙන් පස්සේ ඔබ හිතන්න එපා ගිවිසුම සාධාරණයි කියලා. ගිවිසුමක් වංචාසහගත කූට ලේඛන මංකොල්ලයක්. ඒ නිසා ලේන් පස්සේ ඇති වුණු ක්‍රමවේදය බොහොම සෝචනීයයි. මොකද වාරියපොළ සුමංගල හාමුදුරුවෝ අපවත්තනතුරු සිරගත කරන සිරදඬුවම දෙන්නේ මේ සිංහල මේ සුද්දන් එක්ක එකතු වෙලා කටයුතු කරමු ප්‍රභූ පැලැන්තේ මුල් එකම අධිකාරක. එතකොට ඒ සිරගත කරන්නේ ඇයි? මේ තම පරපුරේ මව්පස තේවාව උරුමේ හිමි වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ගිහි පාර්ශ්වයේ බුළුගුණේ බණ්ඩා සෙනවිරත්නට පරපුරේ වගකීම ඉෂ්ට කරන්න දන්ත ධාතුන් වහන්සේ සැබෑ දන්ත ධාතුන් වහන්සේ අරගෙන පිටමං කරන්න කරපු උදව්ව නිසා. එහෙමනම්
සැබෑ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරන්න ඌව වෙල්ලස්සට පිටමං වෙලා ගියකු බුළුගුණේ බණ්ඩා සෙනවිරත්නකෝ. එසේ බුළුගුණේ බණ්ඩා සෙනවිරත්න රැගෙන ගිය ඌව වෙල්ලස්ස සටනේ කැප්පැටිපොළ මහාධිකාරම සුත්තගේ ආයුධ බිම තියලා එකතු වෙච්ච බුළුගුණේ බණ්ඩා සෙනවිරත්න ආරක්ෂා කරපු සැබෑ දන්ත ධාතුන් වහන්සේ කාටද බැර දුන්නේ? මේවා නොවිසඳුණු අපරාධ, නොවිසඳුණු ප්‍රශ්න. ඒ නිසා ඇන්තලා අනුරුව පෙරහැරකින් මාලිගාවට වඩම්මලා ඉබියතුරු දාලා දියවඩන් නිලමෙවරේ පත් කරා ඇරුණකොට පාරම්පරික උරුමකරුවන්ට තහංචි සීමා පැනවුවා. පාරම්පරික උරුමේ හිමි පරපුරේ පැවිදි භික්ෂුන් වහන්සේලාට සිරගත් අනුවන් දුන්නා. ඊට පස්සේ විහාර දේවාලගම් පනත ප්‍රකාරව වගත්තියක් ඇතුළත් කරනවා. දළදා මාලිගාවේ දියවඩන් නිලමේ තනතුර කන්ද උඩ රැටියෙක් පිය යුතුයි. ඒ තමතුරට ඇයි වනගතව දළදාව අරගෙන ගියපු කීරවැල්ලේ වූ දියවඩන් නිලමේ තනතුරින් ඉදිරිපත් වෙලා සැබෑ සතු හෙළිදරව් කරයි. ඉතින් මේවා මහ පොළොව නූලන අපරාධ, මේවා බලලෝභී සිතුවිලි, බලලෝභී චිත්තය. ඒ වගේම මේ රටට ද්‍රෝහිකම් කරපු මේ රටේ ස්වෛරී භාවයට, මේ රටේ ජාති අරණ්‍යතාවයට, භෞත්නික අඛණ්ඩතාවයට, මේ රටේ ස්වෛරීත්වය, ඒ වගේම ජාතිය බෞද්ධ ආගම ආරක්ෂා කරගන්නට, දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගන්නට යුද වැදුණු මහා වීරයින් 120ක් මුරුසු දිවයින්ට පිටුවහල් කරන්නට හේතුපාදක වෙන්නේ මේ බලලෝභී පුද්ගලයන් 4 දෙනා. ඉතින් එවැනි සිද්ධාන්තයන් තුල කරපු මන්කොල්ලක් තුල ඇද්දලා අනුවා නැවත ජනතාව රැවටීමට කටයුතු කරනවා නම් ඒක දළදාවේ උරුමේ හිමි දිවනෙලම විදිහට මට දරා ගන්නට බෑ. ඒ නිසා මේ කරුණු රටට ජාතියට එළිදරව් කරන මේවට වගකී උත්සාහ කවුරුත් නෙමෙයි මල්ලතු අස්කරි මහානායකයන් වරු දෙපළ උන්වහන්සේලා දන්නවා දළදා වහන්සේගේ උරුමේ තියෙන කිරවැල්ලේ පරපුරට බව. උන්වහන්සේලා මම හිතනවා දන්නවා කියලා තියෙන්නෙත් අද්දලා අනුරුවක් බව. ඒ නිසා මේවා නොසලකා හරින්න එපා. කිරවැල්ලේ පරපුර ජපානයේ සමග දළදා වහන්සේගේ ඓතිහාසික ඉතිහාසය තුල ගණන් කරලා නැහැ. නමුත් මේ වසර කිහිපයකට පෙර ජපන් රජය නොමග යවලා දළදා වහන්සේගේ කොටසක් ජපන් රජයට දුන්න බවට ඕන් නොමග යවලා මොන දේවල් ලබා ගත්තද දන්නේ නැහැ. නමුත් ජපන් රජයේ ප්‍රකාශයත් අන්තර්ජාලයට කුක් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දළදා මාලිගාවෙන් ලබා දුන් දළදා වහන්සේගේ කොටස ජපානයේ විහාරය තුල තිබෙන බව. මේවා විශාල අපරාධ. ඒ නිසා මේ ඡන්දයෙන් පත් වුණ පුද්ගලයන් මේවට වගකිය යුතු. ඒ වගේම සුද්දා කරඬු 7ක යතුරු පාර්ශ්ව 3කට බාර දීලා තියෙනවා නම් දන්ත ධාතුන් වහන්සේට අනුතරක් කරන්න බෑ. එහෙනම් මේ පාර්ශ්වයේ එක පුද්ගලයෙක් නෙමේ මේ පාර්ශ්ව 3ම ජපානයට ලබා දුන්නා වූ දන්ත ධාතුන් වහන්සේ කොටස දන්ත ධාතුන් වහන්සේගෙන් ලබා දුන්නා. ඔවුන් ජාත්‍යන්තර අපරාධයක් කළා දෙනවා. මොකද කීරවැල්ලේවරු සැබෑ දන්ත ධාතුන් වහන්සේ ලබා නොදීමක් තුල කෙසේද අනුරු ඇද්දල දළදා වහන්සේගේ කොටසක් දළදා වහන්සේ කියලා ඔවුන් ජපානයේ නොමග යවන්නේ. ඒ නිසා මේවා බරපතල අපරාධ, රාජතාන්ත්‍රික අපරාධ, ජාත්‍යන්තර අපරාධ. මේ ජාත්‍යන්තර අපරාධවලට සිංහලීලාවෙන් කිරවැල්ල ඝාතනය කරන්නට කප්පම් දීලා ඝාතනය කරන්න සැලසුම් කරන සැලසුම් ශිල්පීන් තත්ත්වවල උත්තර බඳින්නරේ දන්ත ධාතුන් වහන්සේගේ බලය ක්‍රියාත්මකයි. ඒ නිසා සිංහල ජාතිය අවදියෙන්, බොදුණු ජනතාව අවදියෙන් සැබෑ දළදාව මහා ඵලයක් වේදෝ. පෙළහර පාමට සූදාවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. උතුම් දන්ත ධාතුන් වහන්සේගේ පිහිටයි සැකවලන්නයි ආරක්ෂාවයි.